චිංගිස් අයිත්මාතෝ ගුරු ගීතයේදී මෙහෙම කියනවා. ශීත කාලවල් පැමිණේවි, සැඩ සුළුසුලන් හමාවි, නමුත් වසන්තේනවා සත්තයි. මේ වන්‍ය චරිතය ප්‍රෝග්‍රෑම් එකට අපි සුවිශේෂී චරිතයකට ආරාධනා කරලා තියෙනවා. ඒ තමයි මෑතකදී ග්‍රන්ථ සාහිත්‍ය විභූෂණ කලාකීර්ති ගෞරව නාමයෙන් පිදුම් ලැබූ හුදෙක්ම හුදකලා වීම, කලිය, පැහැස් ජීවිතයේ බර යන සාහිත්‍ය නිර්මාණයන්ගේ උරුමකාරයා වූ අනුරාධපුර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සුසන්ත ප්‍රීරාඩ මහත්මයාණනි ඔබටයි. අයබෝන් සුබ දවසක් ඔබතුමාට. අයබෝන්. අපි මුලින්ම දැනගන්න කැමති ඔබතුමාගේ ගම් ප්‍රදේශය සහ පාසල් කාලය ගත වුණේ කොහොමද කියලා. ඔය ඇත්තටම මම මේ නිකවරටිය ප්‍රදේශයේ රස්නායකපුර කියන ගම් ප්‍රදේශයේ තමයි මගේ උප්පත්ති ස්ථානයේ වශයෙන් සැලකෙන්නේ. ඉතින් පාසල් අධ්‍යාපනය සඳහා මම ගියේ රස්නායකපුර තිබෙනවා නික.එච්.එම්. රස්නායක මධ්‍ය මහා විද්‍යාලයට 1 ශ්‍රේණියේ සිටම 13 ශ්‍රේණිය දක්වාම පාසල් අධ්‍යාපනය ලැබුණේ ඒ පාසලෙමයි. පාසල් කාලයේදී ඔබතුමා මොන වගේ චරිතයක්ද? ඔය ඇත්තටම පාසල් කාලේ කුඩා අවදි පිළිබඳව මට මා ගැන කියන්න අපහසු වුණත් බොහෝ දෙනෙක් කියලා තියෙන විදිහට මම බොහොම තැම්පත් චරිතයක්. හැබැයි ටික කාලයක් ආවට පස්සේ මම 6 ශ්‍රේණියෙන් එහාට ගියාට පස්සේ යම් යම් සාහිත්‍යාත්මක කුරුටු ගෑම් පාසල් වල කරපු බවට අපේ පාසල් වල ගුරු බවතුන් ඒ ගුරු මෑණියන්ට පියවන්න පින් සිද්ධ වෙන්න ඒවා ගැන කතා කරනවා. විශේෂයෙන්ම විදුහලේ ගොඩාක් ගුරු බවතුන් අපිව හදන්න අපිව ඉස්සරහට ගන්න ලොකු උත්සාහයක් දැරුවා. ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අපි ඉදිරියට ආවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ කාලේ මම සාමාන්‍ය පෙළ පන්ති වලට එනකොටත් උසස් පෙළ පන්ති වලට එනකොටම යම් යම් දක්ෂතා පුංචි දක්ෂතා ටිකක් තිබුණු චරිතයක් වශයෙන් තමයි සැලකෙන්නේ. ඉතින් මම පාසලේ තිබෙන නොයෙකුත් වැඩසටහන් එක්ක එකතු වුණා. පාසල් ශිෂ්‍ය සුබ සාධක සංගමයේ හැම ත්‍යාගයක්ම අවසානයේදී මට ලබා ගැනීම දක්වාම හැකියාව ලැබුණා. ඒ තරම් දුරට මම පාසලේ වැඩ කටයුතු කළා. මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් පාසලේ කටයුතු කළා. අවුරුදු 2ක් එක පිටම ශිෂ්‍ය නායකකම ලැබුණා. ඊට අමතරව පන්ති නායකම් සහ අනිකුත් නායකත්ව දේවල් තිබුණා මට. ඊළඟට ඉංග්‍රීසි භාෂා සමිතිය, සිංහල සාහිත්‍ය සමිතිය, ඔය ආදී නොයෙකුත් වැඩසටහන් ශිෂ්‍ය ආගමික වැඩසටහන් ඒ වගේ මට කටයුතු කරන්න ලැබුණා. ඉතින් මම හිතනවා මාව පාසල විසින් හැදුවාය කියලා කිව්වොත් නිවැරදියි. ඔබතුමා දැන් අපිට විස්තර කරානේ ඊටාම දුෂ්කර ගමනක් ආවේ කියලා. පොඩි ගමක පොඩි පවුලක ඉපදිලා මෙච්චර පොඩි තැනක ඉඳන් මෙච්චර ලොකු තැනකට එන්න මම හිතන ඔබතුමාගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැති කියලා. ඒ ගැන අපිට පොඩ්ඩක් විස්තර කරොත් එහෙම කොහොමද කියලා. ඔය ඇත්තටම හරි වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ කියලා මට හිතෙනවා. සහ මා කතා කළ යුතුම මාතෘකාවක් කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම හේතුව තමයි අම්මා තාත්තගේ කැපකිරීම, මේ ධෛර්යය, ඒ උත්සාහය ඒවා තමයි දරුවෝ අවසානයේදී හොඳ තැන් වලට අරන් යන්නේ. ඉතින් ඒ වගේ මගේ අම්මා තාත්තත් මට ඒ වගේමයි. ඒ දෙන්න බොහොම මහන්සි වෙලා කුලී වැඩ කරමින් බොහොම දුක් විඳලා බොහොම අමාරුවෙන් ගොඩනැගමු අපිට අතීතයක් තිබෙනවා. ඒ අතීතේ මතක් වෙනකොට හරියටම සංවේදී. මොකද හේතුව එහෙම මේ ධෛර්යය, ඒ උත්සාහය නොතිබෙන්න එනම් මේ ගමන් මඟ නතර වෙන්න පුළුවන්. ඉතින් ඒවා නොවි අපිට එන්න පුළුවන් උනේ අර මහන්සිය ප්‍රතිඵලයක්. ඉතින් අපිටත් අවසානයේ පුළුවන් වුණා අම්මා තාත්තට සතුටක් ගෙන දෙන්න. අවසාන වශයෙන් අපි මේ වගේ ප්‍රතිතනකට එනකොට ඒ දෙන්න කොච්චරනම් සතුටටපත් වෙනවද ඇද්ද? ඒ වගේම මගේ නංගි මල්ලිත් මම මේලා මතක් කරන්න ඕන. හරියට අපි පස් දෙනාම මේ දුක කියන දේ අරගෙන සෑහෙන කාලයක් දුකත් එක්ක ජීවත් වෙලා ඒ කම්කටොළු විඳලා ඉස්සරහට මම හිතනවා දුක විඳින එක අනාගතය හදන්න ලොකු ශක්තියක් බවට පත් වෙනවා. මම මේ වර්තමානටත් කියන්නේ සමහර දුකයි කියලා බොහෝ දේවල් අත්හරිනවා. එහෙම නොවි දුක දරාගෙන අර අලුත් දැන් තියෙන වචනෙන් කිව්වොත් කට්ට කාගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අර දුක කියන තැනින් නතර වුණාම ජීවිතේ එහෙම නතර වෙන අපරාධ එහෙම වෙන්න බෑ. මේක ඉස්සරහට අරන් යන්න ධෛර්යයෙන් අරන් යන්න කියන පණිවිඩයත් මම මේකම දෙනවා. ඉතින් අපි එහෙම බොහොම උත්සාහයෙන් ආපු ගමනක් තමයි තියෙන්නේ. පුද්ගලයෙක්ට ජීවිතේ වැරදුණු තැනක් හදාගන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ මං හිතන්නේ මිනිසෙක්ට ඒක ජීවිතේ ලැබෙන ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඔබතුමාට එහෙම අවස්ථාවක් ආවොත් ඔබතුමා ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියලා දැනගන්න අපි කැමතියි. ඔව් ඇත්තටම හරි බැලෑරුම් ප්‍රශ්නයකට දැම්මා කියලා හිතෙනවා. කොතනින් කොහොම කොයි විදියටද උත්තරයක් දෙන්නේද කියලා ටිකක් හිතන්නත් තිබෙනවා.
ඇත්තටම ඉතින් මේ ආපු ගමන් මග දිහා බලපුවාම මේ ගත්ත තීරණ බොහොම නිවැරදි කියලා හිතෙනවා. ඒ නිසානේ අපිට යම්කිසි තැනකට යම්කිසි ගමනක් අපිට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විශ්වයේ අපිට යන්න තියෙන ගමන් මාර්ගය ඉතා විශාල මේක අනන්තය දක්වා යන ගමන් මාර්ගයක්. ඉතින් අපි මේ ගමන් මාර්ගයේ తాවකාලිකව තැන් වල නතර වෙන මිනිස්සු. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ආපු ගමන් මග දිහා බලපුවාම මේ මාර්ගය තුලින් ඇවිල්ලා ඉස්සරහට ආවල් තියෙනවා. ඉතින් මට ඒ ගැන බොහොම සතුටුයි. ඒ නිසා ආයෙ නැවත සකස් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතෙනවා. මේ ගමන අපි ඉතින් ඉදිරියට යනවා. ඔබතුමා මේ තැනට එන්න ගෙවාගෙන ආපු ගමන් මාර්ගයේ සුන්දර පැති වගේම දුෂ්කර පැති යන දෙපැත්තම ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ මග එන්න පොඩි බිම් මට්ටමක ඉඳන් මේ තැනට එන්න ඔබතුමා ලොකු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගන්න ඇතිනේ. ඒ වගේ මේ ජයග්‍රහණ පිටුපස්සේ ලොකු කතාවක් ඇති. ඒ කතාව දැනගන්න මම කැමතියි. මොකද ඒ කතාවෙන් අපේ තරුණ පරපුරට ලොකු ආදර්ශයක් ලැබෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒ ගැන අපිට විස්තර කරොත් එහෙම. ඔව් ඇත්තටම ජයග්‍රහණ නම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම වැඩි කියන්නත් කැමති නැහැ. නමුත් බාසල් නිසා මම මේක කියන්න. ඒකට හේතුව මේ අනිත් කාටත් මේක යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ඒක ඊට වටින නිසායි මම මේ කියන්නේ. පාසල් කාලයේදී නම් ලබාගත් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. 2004 දී අධ්‍යාපන නිපුණතා සම්මානය පාසල් කාලේදී මට ලබා ගන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟ බොහෝ ප්‍රමාණයක ජයග්‍රහණයන් පළාත් දක්වාම ලබා ගන්න පුළුවන් වුණා. ඉංග්‍රීසි භාෂා තරඟ, සමාජ විද්‍යා තරඟ ඒ වගේ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉන් අනතුරුව මම විශේෂයෙන්ම කරපු කාරණා තමයි ජාතික මට්ටමේදී ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. 35 වෙනි යෞවන සම්මානවලදී හොඳම ගී පද රචනට හිමි සම්මානය මට ලබා ගන්න පුළුවන් වුණා. ඒකම වයඹ පළාත් රාජ්‍ය කලාවලදී මම පිටම ගී පද රචනා, පද්‍ය රචනා, කෙටි කතා නිර්මාණ, නවකතා නිර්මාණ මේ ආදී ශේෂ්ඨ සහ ශාස්ත්‍රීය පිටපත් තරඟ වලින් සම්මාන කීපයක්ම පිට මට ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ වරිග මංගල්‍ය කලාවලදී මට සම්මාන කීපයක්ම ලැබුණා කෙටි කතා සහ ඒ අදාළ සාහිත්‍ය නිර්මාණයන් එක්ක. ඉතින් එහෙම වටපිටාවක් හැදිලා තිබෙනවා. සහ මට ගෞරව නාම කීපයකුත් ලබා ගන්න හැකියාවක් ලැබුණා. දේශකීර්ති සමාජ සේවා අභිනන්දන ලංකාපුත්‍ර කියන ගෞරව නාමයත් ලැබුණා. ඒ වගේම ග්‍රන්ථ සාහිත්‍ය විභූෂණ කලාකීර්ති කියන සාහිත්‍ය සම්මානයකුත් මට ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් තව ගත්තාම අපි මේ ශාස්ත්‍රය තුල තව බොහෝ දේවල් කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම ජයග්‍රහණ මට්ටම් අරගෙන තිබෙනවා. මම මේක කියන්න හේතු වෙලා තියෙන ඔබට යම්කිසි ශාස්ත්‍රයක ඔබ දක්ෂ නම් ඒ ශාස්ත්‍රයෙන් ඔබ ඉස්සරහට යන්න නතර වෙන්න එපා. ඒවා පුළුවන් දෙයක් ඔබ කරන්න. ඔබට කවදා හරි දවසක කොතනකදී හරි ජයග්‍රහණයක් ලැබේවි. සමහර ජයග්‍රහණ නොලැබී යන්න පුළුවන්. හැබැයි ඒ වගේ නොසැලී ඉඳලා අපිට කවදා හරි දවසක යම්කිසි තැනකදී ඒක ලැබේවි. ඉතින් ඒක පිළිබඳව විශේෂයෙන් මතක් කරන ගමන් මේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලවල් වලදී විශාල ජයග්‍රහණ ප්‍රමාණයකුත් ලැබුණු බවත් විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි. මේ වර්තමාන පරපුරට හරි චෝදනාවක් එල්ලවෙලා තියෙනවානේ රස විඳින්න දන්නේ නැහැ කියලා. ඉතින් ඔබතුමා ඒ පිළිබඳ අදහස් දක්වන්නේ කොහොමද කියලා අපි දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම වර්තමානයේ හරි සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙනවා. අපේ නූතන පරම්පරාවට බොහෝ දෙනෙක් චෝදනාත් කරනවා. නූතන පරම්පරාවේ රස වින්දනය බොහොම අවරගණේ තැනකට ගිහිලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. හැබැයි ඒ අතර නූතන පරම්පරාවේ නිර්මාණය හොඳ දේවල් නැද්ද කියන ප්‍රශ්නය ඇහුවොත් ඇත්තටම හොඳ නිර්මාණ නූතන පරම්පරාව තුළ අපිට දකින්න ලැබෙනවා. දැන් මම එක චූටි ශේෂ්ඨයක් අරන් කියන්නම් ගීත ශේෂ්ඨය පොඩ්ඩක් ගමකෝ. ගීත ශේෂ්ඨය ගත්තාම දැන් මේ සුමීර සුමංග වගේ නිර්මාණ වේදින්ගේ නෙලා ගන්නට නොමැතිවත් කියන ගීතය ගත්තාම ඒක ඇතුළෙත් හරි අලුත් බවක් තිබෙනවා. ඊළඟට දැන් ඔය සංජීව ලෝන්ලියස්ගේ වගේ නිර්මාණවලත් තියෙන අලුත් බවක්. ඉතින් හොඳ දේවලුත් සමාජය තුළ නිර්මාණ වෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. කලාතුරකින් එහෙම හොඳ නිර්මාණක් තියෙන. හැබැයි බොහෝ දුරට අවර ගණේ යන නිර්මාණ බොහෝ ප්‍රමාණයක් වෙතට අපේ තරුණ පරම්පරාව ඇදිලා ගිහිලා තියෙන. ඒකට හේතුව මේ සමාජයේ දකින්න ලැබෙන්නේ දේවල්නේ. අහන්න ලැබෙන්නේ දේවල්නේ. ඉතින් ඒක නිසා තමයි මේ තරුණ පරම්පරාව එතෙන්ට එකතු වෙලා තියෙන්නේ. හැබැයි අපි කළ යුතු වන්නේ යම්කිසි ක්‍රමවේදයක් හරි භාවිත කරලා හොඳ දේවල් සමාජයට ලබා දෙන්න උත්සාහ කරොත් සමාජයේ ඉන්න පරම්පරාවන් මේකම කටයුතු කරයි කියලා මට හිතා ගන්න පුළුවන්. එතකොට ඒකට එකතු වෙයි. අපි ඇත්තරම එහෙම කියලා මේ වර්තමාන පරම්පරාව අපිට අහක දාන්න බෑනේ. මේ පරම්පරාවත් එක්ක මේ ගමන යන්න. මොකද ඊළඟ මේ විශ්වයේ අනාගතය යාගාව තියෙන. එහෙනම් අපි කරන්නට ඕන දේ තමයි ඒ අයට
හොඳ රසවින්දනයක්, හොඳ යහපත් බවක් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වටපිටාව මේ සමාජය විසින් නිර්මාණය වෙන්න ඕන කියලායි මගේ නම් පෞද්ගලික අදහස. පොතක් කියවද්දිනුත් ආස්වාදයක් ලබනවා. ඒ වගේම පොතක් ලියද්දිනුත් ආස්වාදයක් ලබනවා කියලා කියනවනේ. ඒ ආස්වාදය ගැන දාන පිරිස නම් ඉතාම අඩු ඇති. ඔබතුමා පොත් ලියලා තියෙනවනේ. ඉතින් මේ පුස්තකයක් ගන්තාරූඪ කරනවා කියන එකේ ආස්වාදය කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන්ද? අර කතාවක් තියෙනවානේ නේද? කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඉතින් ඔව්. හැබැයි අපි වෙලා තියෙන ගොඩක් කියවනවනේ නැති දේවල් නේද? ගොඩක් කියවන අපි එහෙමනේ. හැබැයි වැදගත් වෙන්නේ වටිනා දෙයක් කියවීම. ඉතින් පොත් කියවන එක හොඳයි. ඔබ අහන්නේ මගෙන් මේ ග්‍රන්ථාරූඪ කිරීම පොතක් ග්‍රන්ථාරූඪ කිරීමෙන් කොච්චර නස්තයක් ලබනවද කියලා. මම මගේ ජීවිතයේදී මම පොත් 5ක් රචනා කළා තියෙනවා මේ වෙන විට. මගේ පළවෙනි පොත තමයි හුදෙක්ම හුදකලා වීමි කියන කාව්‍ය සංග්‍රහයෙන් තමයි මම ආරම්භ කරන්නේ. මම පාසල් වයසේ ඉන්නදීම උසස් පෙළ පන්තියේදීම පාසලේදී තමයි මේ පොත මම එළි දැක්වීම කරන්නේ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාල ජීවිතයේදී කලිය සහ ගම්මාන සැරිසරා කියලා පොත් දෙකක්ම රචනා කරනවා. දැන් කලිය කියලා කියන්නේ කෙටි කතා සංග්‍රහයක්. ගම්මාන සැරිසරා කියලා කියන්නේ පද්‍යමය ආඛ්‍යානයක්. එතකොට ඒ ග්‍රන්ථ දෙක රචනා කිරීම මට හැකියාව ලැබුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය එළියට ආවට පස්සේ මට ලැබුණා පැනස් කියන පද්‍යමය ආඛ්‍යානය රචනා කරන්නට. ඊයින් අනතුරුව මට පුළුවන් වුණා ජීවිතේ බර කියලා තවත් කවි පොතක් රචනා කරන්නට. දැන් මම මේ පොත් පහ දිහා හැරලා බලපුවම මට හිතෙනවා මම යම් කිසි සතුටක් විඳලා තිබෙන බව. ඒ කියන්නේ ඒකෙන් මානසිකව සතුටක් අපි ලබනවා වගේම සමාජයට යම් කිසි දෙයක් දුන්නාය කියන සතුට අපි ගාව තියෙනවා. දැන් මරුණත් කමන්නේ අර යමක් අපි දීලා තියෙනවා. ඒකෙන් මොන හරි දෙයක් අනාගතේ ප්‍රයෝජනයක් ලැබෙයි කියලා හිතනවා. ඒ අර ඒ කුරුටු ගෑම් තමයි උතනදී තව වර්ධනය වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා පොතක් ලියනවා නම් ඇත්තට මේ ගැන තමන් මොහොම සතුටටපත් වෙමින් රචනා කරන්න ඕන. ඒක අපි අනාගත සමාජයට යමක් ලබා දෙන්න උත්සාහ කරන්න ඕන. සහ මේ පොතකින් රසවින්දනය හැදෙනවා. පොත් ඉතින් අර ජීවිතය පොත කියලා කියන ජීවිතයක් වගේ කියලා කිව්වොත් නිවැරදි වෙනවා. ඉතින් අර මස්සිම්බුල ශූරෙන්ගේ මයිමාර ප්‍රසංගය ඔබ කියවා තිබෙනවා නා රත්නශ්‍රී විජේසිංහයන්ගේ තරු ලකුණ වාගේ පද්‍යමය ආඛ්‍යාන ග්‍රන්ථයක් නැත්නම් මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ වගේ පද්‍යමය ආඛ්‍යාන ග්‍රන්ථයක් ඔබ කියවා තිබෙනවා නම් නේ ඒ වගේ අපි විඳින රසය කොතරම්ද ඒ වින්දනය කොතරම්ද සහය ලේඛකයා ඒක ලියලා කොතරම් වින්දනයක් ලබන්න ඇද්ද ඒ ලේඛකයා කොතරම් සතුටකටපත් වෙන්න ඇද්ද කියන්නේ ලේඛකයාගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් හෝ පොදු අත්දැකීම් සියල්ල එකතු කරගෙන අවසානයේදී මේක සමාජයට ලබා දීම තමයි උත්සාහ කරන්නේ. දැන් බලන්න රන් කරුවෙකුට රන් භාණ්ඩයක් හදන්න රත්රන් තමයි අමුද්‍රව්‍ය වෙන්නේ. දැව කරුවෙකුට දැව භාණ්ඩයක් හදන්න දැව තමයි අමුද්‍රව්‍ය වෙන්නේ. එන කලාකරුවෙකුට කලා නිර්මාණයක් හදන්න අමුද්‍රව්‍ය වෙන්නේ අත්දැකීම්. අත්දැකීම් කියලා කියන්නේ මේ Taman ජීවත් වෙලා ඉන්න සමාජයෙන් ගනු ලබන ඥාන සම්භාරයක්. ඒකට මේ ඥාන සම්භාරයන් ගත්තාම පෞද්ගලිකව අපි ලබන ලොකු විශාල අත්දැකීම් ප්‍රමාණයක්. අපිට හැමදාම අත්දැකීම් මේ කාලේ තප්පරෙන් තප්පරට අපිට ලැබෙන අත්දැකීම්. ඉතින් මේ අත්දැකීම් ලබාගෙන ඒ අත්දැකීම් අපිට අනිත් අයට පොදුවේ කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් හොඳ මාධ්‍යයක් තමයි මේ කලාව කියලා කියන්නේ. ඒක චිත්‍ර කලාව හෝ වේවා, චිත්‍රපටි කලාව හෝ වේවා, ගීත කලාව හෝ වේවා, සාහිත්‍ය ග්‍රන්ථකරණය හෝ වේවා, මේ කුමනෝ මාධ්‍යයකින් නිවේදන කලාව හෝ වේවා. මේ ඕනම මාධ්‍යකින් අපිට අර කලාව මේ පොදු මහ ජනතාවට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්න අපිට අර කලාත්මක තියෙන්න ඕන, කලාත්මක දැක්මක් තියෙන්න ඕන. කලාත්මක දැක්මක් ලැබෙනවා කියන්නේ අපි සම්තෘප්තියටපත් වෙනවා, සතුටටපත් වෙනවා. අපි ජීවිතේ ඇත්තටම ජීවත් වෙනවා කියලා හිතනවානේ. මේක තමයි අවසානයේදී අපිට ඵලෙ වෙන්නේ අපි ජීවත් වෙනවා කියන දැනීම ලැබෙනවා අපිට. නැත්තම් නිකන් ඔහේ අර පාවෙන ඔහේ නැත්තම් ඔහේ තියෙන මමි වගේ වෙනවා. එහෙම නොවේ ජීවත් වෙනවා කියන දේ දැනෙන්නේ අර වගේ සජීව නිර්මාණ වලින්, මනුස්සත්වයට කතා කරන නිර්මාණ වලින් කියලායි මම නම් හිතන්නේ. වන්‍ය චරිතය ප්‍රෝග්‍රෑම් එක තුලින් සැබෑවටම සුන්දර මනුස්සයෙක් හමුණා කියලා කිව්වොත් මම නිවැරදියි කියලා මට හිතෙනවා. ඔබතුමා මේ ගෙවාගෙන ආපු ගමන් මාර්ගයේ ගත කරපු සුන්දර තැන් වගේම දුෂ්කර පැතිත් අපි සමග බෙදාගත්තනේ. ඒ වගේම ඊටත් වැඩිය ඕනෑම දුප්පත් පවුලක මනුස්සයෙක්ට උනත් ඉතාම පොඩි තැනක ඉඳන් උනත් මේ වගේ ලොකු තැනකට එන්න පුළුවන් කියලා ඔබතුමා අපිට ලබා දුන් මේ අපේ තරුණ පරපුරේ ලබා දුන් ආදර්ශයටත් බෙහෙවින්ම ස්තුතියි. ඔව් ඇත්තටම මමත් විශේෂයෙන්ම ප්‍රකාශයක් කරන්න ඕන කියලා මම හිතනවා. ඒකට හේතුව
මාව මෙතන සම්බන්ධ කර ගැනීම සම්බන්ධ මට කතා කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාම සිහිපත් කරන්න උනා අවසානයේදී මගේ අම්මා BMP මාවති, මගේ තාත්තා ඇන්ටනි, මගේ මල්ලි සුරුපියල්, මගේ නංගි සුසීමා සුදර්ශනී, මගේ පවුලේ අය මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම රස්නායක මධ්‍ය මහාවිද්‍යාලයට මගේ උපහාරය මම පුද කරනවා. ඊළඟට මගේ විශ්වවිද්‍යාලයට ශ්‍රී ලංකා රාජරාජ විශ්වවිද්‍යාලයට මම මගේ උපහාරය පුද කරනවා. දැන් වර්තමාන සේවා ස්ථානයේ කටයුතු කරන අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමී මහේසා මංජරිකා හෙට්ටිආරච්චි මැතිණියත් එක්ක අපේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ගුරු උපදේශක මණ්ඩලය, ඒ වගේම ආචාර්ය මණ්ඩලයන් සහ ශිෂ්‍ය ප්‍රජාව මේ සියල්ලම සිහිපත් කරනවා. මේ සිහිපත් කරමින් අද මේ අවස්ථාව ලබා දීම සඳහා කටයුතු කරපු ප්‍රසාද් මල්ලිටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේදී මේ සමග එකතු වෙච්ච ඔබ ඇතුළු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමි. මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් මගේ නැවත ස්තුතිය ඔබට පිරිනමනවා. රත්නශ්‍රී විජේසිංහ කවියක් මෙහෙම කියලා තියෙනවා. ගිම්හානේ ගිලන් වී කුෂව සුදු මැලිව ඇදි ඇති ඉකි ගැසූ ගඟ නැවත පිරිපුණ්‍ය. දුෂ්කරයි කිය හැරයා යුත්ත ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මරක් වනු පිණිස.